අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළවන ලද තීරුබදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රාජ්‍යයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහ බැංකු අධිපති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණවල යන නිලධාරීන් ඊට ඇතුළත්. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අශ්රෆ් ඔමර් ශිරාඩ් අමලින් සයිෆ් ජෆර්ජී යන මහත්වරුන්ද මේ කමිටුවට නම් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ආනයනික භාණ්ඩ සඳහා අමරිකාව 44%ක බදු පැනවීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා සඳහන් කළේ බදු පැනවීම සමග ඇතිවන අභියෝගාත්මක තත්ත්වය සමනය කිරීම සඳහා අනිකුත් ගෝලීය වෙළඳපොළ සමග සාකච්ඡා ආරම්භ කරන බවයි. දැනටමත් අපි යම් ආකාරයක අදහස් වමාරු කිරීමක් කරගත්තා. මොකක්ද මේ සිදු වුණේ කියන එක පොදු දෙයක්. නමුත් මේ ඉම්ප්ලිමන්ට් කරන්න මේ ක්‍රියාත්මක කරන්න අප්‍රේල් 9 වෙනිදා. ඊට කලින් අපි උත්සාහ කරනවා සාකච්ඡා කිරීම හරහා යම් අඩු කිරීමක් කරගැනීමේ ඉඩ කඩක් තියෙනවාද කියලා. මොකද විශේෂයෙන් අපේ රටට මේ මොහොත වෙනකොට සුවිශේෂී තත්වයක තියෙන්නේ. එකක් අපිට වාසිදායක වෙන දේශයක් තිබුණාට ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහුණු වැඩසටහනක් එක ඉදිරියට යන්නේ. ඒ වගේම රට බිඳවට්ටපු තත්වයකින් හිමින් ස්ථායීකරණය කරමින් රට ගොඩනැගීමේ යන තත්වයක යන්නේ. නිසා දුෂ්කර තත්වයක තියෙන්නේ ස්ථායීකරණ තත්වයක තියෙන්නේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන රටවල් එක්ක අවබෝධයෙන් කටයුතු කරන තත්වයකදී අපිට ඉඩ කඩක් තියෙනවා මේ තත්වය පැහැදිලි කරන්න. මොකද මේ පැහැදිලි කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියත් එක්ක. ඉතින් ඒ නිසා තමයි අපි අවබෝධයෙන් හිටියේ මොකක්ද අනුගමනය කරන ප්‍රතිපත්තිය. එහෙම නැතුව රටකට තවත් රටකට ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කලින් අපිට බලපෑම් කරන්න බෑ. අපි සාකච්ඡා පවත්වමින් යනවා ඉදිරියේ සාකච්ඡා කරනවා. ඒත් එක්කම තවත් තියෙන විකල්ප අවස්ථා මොනවද? දැන් මේක ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය නම් උන් ලෝකෙට මේකම ප්‍රතිපත්තිය න අනුගමනය කරන්නේ. ඒක වෙනස් කරගන්න අපිට අවස්ථාවක් නැත්නම් තවත් විකල්ප ගණනාවක් තියෙනවා. ඒ තමයි අපි උදාහරණයක් විදිහට ගත්තාම GSP+ කියන ප්‍රෙෆරන්ෂල් ටැරිෆ් සිස්ටම් එකේ යටතේ අපිට විශේෂ වාසියක් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒක සහතික කරගන්න අපි අදාළ ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලට මැදිහත් වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ අපි අනුගමනය කරන තීරුබදු ව්‍යුවේ සංකීර්ණතා ගණනාවක් තියෙනවා. ඒක යම් ආකාරයකට සරල කරලා ඉදිරියේදී සාකච්ඡා කරගන්න පුළුවන් වෙනවා.